හොඳයි. මම ඊළඟ ප්‍රශ්නය සඳහා උපුටා ගන්නවා ජනාධිපති කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් වාර්තාවල දත්ත කිහිපයක්. මේ වෙද්දිත් ජාතික මාධ්‍ය මේ වන විට මේක වාර්තා කරලා තියෙනවා. 2021 අවුරුද්දට අපි යන්නේ. මුලින් 2021 අවුරුද්දේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ විජේරාම නිවස අලුත් වැඩියා කරන්න අග්‍රාමාත්‍ය කාර්යාලය වියදම් කරනවා 25 කෝටි 21 ලක්ෂ 24,978ක්. 2022ට යනවා. 2022 ඒ නිවසම අලුත් වැඩියාවට අග්‍රාමාත්‍ය කාර්යාලය වියදම් කරනවා 18 කෝටි 15 ලක්ෂ 20,617ක්. 2023 අවුරුද්දේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඒ නිවසටම නැවත වියදම් කරනවා 3 කෝටි 88 ලක්ෂ 83,477ක්. ඒ අගමැති කාර්යාලය. ජනාධිපති කාර්යාලය 2021 ඉඳන් 2023 දක්වා අවුරුදු 3ට මේ විජේරාම නිවස අලුත් වැඩියා කරන්න වියදම් කරනවා 3 කෝටි 75 ලක්ෂ 61,165ක්. මුළු වියදම ගත්තම අවුරුදු 3ක් තුල අලුත් වැඩියා කරන්න නිවස අලුත් වැඩියා කරන්න 51 කෝටි 90,238ක්. ජනතාවගේ බදු මුදල් වලින් කෝටි 51ක් අවුරුදු 3ක් ඇතුළත නිල නිවසක් අලුත් වැඩියා කරන්න යොදවද්දී ඒ රාජපක්ෂ වරුන්ගේ රාජපක්ෂ පාලන සමයේ තිබුණු දේශපාලනයේ නාස්තිකාර සංස්කෘතිය බොහොම පැහැදිලිව එළියට පේන අවස්ථාවක් නෙමෙයිද මේක? නැහැ, ඒක වෙනත් විදිහකටත් අර්ථ නිරූපණය කරන්න පුළුවන් කල්දු. ඒ කියන්නේ ඔතරම් අලුත් වැඩියා කරන්න තියුණා නම් ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලබා දීලා තියුනේ කොයි ආකාරයේ නිවසක්ද කියලා. ඒ කියන්නේ ජනාධිපතිවරයෙක්ට වාසය කරන්න නුසුදුසු නිවසක් ලබා දුන්නා කියන කෝටි 51කින් කොළඹ එතුමාට ඉන්න ඉතාම ගැලපෙන නිවසක් හදලා දෙන්න තිබුණා. නෑ, ඉතින් මේ කෝටි 51ක් කියන්නේ සෙල්ලමක් නෙමෙයිනේ. මේක කලින්දු මෙන්න මේ විදිහට හිතන්නකෝ. ඔය ඇස්තමේන්තු කළා ඔව හදන්නේ අග්‍රාමාත්‍යවරයවත් ජනාධිපතිවරයවත් මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් නෙමෙයි. මේක රජයේ යම් කිසි ක්‍රියාවලියක් තුළ ටෙන්ඩර් කැඳවීමකින් පසුව යම් කිසි ඇස්තමේන්තුවක් සකස් කරලා ඔවුන් විසින් හදන දෙයක්. එතකොට මේ හැබැයි ඔවුන්ට දැනුවත් වෙන්න පුළුවන් කොයිතරම් මුදලක් වැය වෙනවද කියලා. ඒක තමයි. එතකොට ඒ යන මුදල තමයි වියදම් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔය නිවස අලුත් වැඩියා කරේ මේ නිවස අලුත් වැඩියා කිරීමනේ. එතකොට ওই නිවස අද තියෙනවනේ. ඒක රජයේ සතුයිනේ. ඔය අලුත් වැඩියා කළා. ඒකනේ ඔකට කොච්චරක්ද කෝටි ගානකට ඔක දෙන්න පුළුවන් කියලා කිව්වේ. මේකනේ දැන් ඔය ඒ වියදම් කරපු මුදල මහින්ද රාජපක්ෂ ගෙදර අරන් ගියේ නෑනේ. හරි. ඔය තර්කයට ඒක එක්තරා ආකාරයකට කිසිසේත්ම තර්කානුකූල නොවන තර්කයක් වෙන්න මහලේකම්තුමා. මොකද 2021 එතුමා අගමැතිතුමා එතුමට අරලියගහ මන්දිරෙත් තිබුණා. එතුමා 2021 අරලියගහ මන්දිරේ ඉන්න ගමන් 2021 කියන්නේ මේ රට අපායකට තල්ලු වෙමින් තිබුණු අවුරුද්දක්. එතකොට එතුමාට නිවසක් තියෙන ගමන් එතුමා විජේරාම නිවසත් කැබිනට් අනුමැතියකින් මේ විදිහට Tamanගේ නිවසක් විදිහට කරගෙන ඒකට අලුත් වැඩියා කරන්න මේ වියදම යද්දී කෝටි 25ක් 2021 ඇතුලේ 2022 කෝටි 18ක් ජනතාව ගත්තම තෙල් පෝලිං වල ඉන්නවා, ජනතාව පෝලිං වල මිය යමින් ඉන්නවා, ජනතාවට දවසකට පැය 10කට වඩා විදුලිය නැහැ. ඊට පස්සේ ජනතාවගේ දරුවන් කිරිපිටිය ටික නැතුව අඬන හැටි බලාගෙන ඉන්නවා. එතකොට රටේ අගමැතිවරයා කරන්න ඕනේ Tamanට මේ අරලියගහ මන්දිරයක් තියෙද්දි තව නිවසක් මේ විදිහට කෝටි 25කුයි 18කුයි දීලා ඒ අර්බුදයේ උච්චතම අවුරුදු දෙක ඇතුලේ ඒකට අලුත් වැඩියා කිරීම විශේෂයෙන් මෙතන තියෙන 1 කෝටි 43 ලක්ෂයක් වියදම් කරලා එස්කලේටර් එකක් අයි කරනවා. මේ රටේ මිනිස්සු දවසකට පැය 10ක් කරන්ට් එක නැතුව ඉඳිද්දී එතුමාගේ නිවසට එස්කලේටර් එකක් අයි කරන එකද ප්‍රමුඛතාවය? ඒක ඒ ගෙදර තියනවා කියන එක හරි. හැබැයි කෝ ප්‍රමුඛතාවය? ඒක ඔබ ඒක මම ඔය ඔබ කියන තරම්ම මේ ඔය ක්‍රිටිකල් ඒ කියන්නේ මේ විවේචනාත්මක ආකාරයකින් මම ඒක දකින්නේ නැහැ කලින්දු. මෙන්න මේ කාරණේ උඩ අපි දන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඔය කියන කාලේ යම්කිසි අපහසුතාවයක් තිබුණා. ඔහුට පඩි නගින්න අපහසුතාවයක්. එතකොට අරලියගහ මන්දිරේ හෝ වෙනත් කිසිම තැනක හෝ ඒ තිබිච්ච අපහසුතාවය මත තමයි එතුමාට ඒ අවශ්‍ය ඒ පහසුකම සපය ගන්නේ. රටේ සාධාරණ මිනිසෙක්ගේ දෘෂ්ටි කෝණයෙන් ඔබතුමාට මේ කෝටි 51යි
මේ තරම් අර්බුදකාරී රටක ඉඳිද්දි මේ කරපු වියදමයි සාධාරණීකරණය කරන්න පුළුවන්. ඒක සාධාරණීකරණය කරන්නවා කියන කාරණයම නෙමෙයි කලින්දු. ඒ කියන්නේ ඒක ඔබ ඔය කියන දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් ඒක අසාධාරණයි කියලා කියන්නත් පුළුවන්. හැබැයි ඒක අසාධාරණයි බැලූ බැලමට. නෑ ඒක තමයි. ඒක හැබැයි ඒ අවස්ථාවේ ඇතිවෙච්ච අවශ්‍යතාවය කියන කාරණයයි ඊට පස්සේ අනිත් පැත්තෙන් අපි මේ විදිහට ඔබතුමා නිවසට ගිහිල්ලා ඇතිනේ. මම ගිහින් තියෙනවා. ඒ නිවසේ පහළ කියන තරම් මහා මේ නෑ ඒක අපි දැකලා නෑනේ. ඒක මේ නෑ දැන් බලතැන්කිනේ. දැන් ඒක රජයට තියෙනවනේ. ඒක ජනතා ප්‍රදර්ශනයට ඇරලා නෑනේ. දැන් ඔබතුමා ඔය කියන විදිහට ඔය හදපු කෝටි 51කින් අපේ රටේ සහෝදර ජනතාවට ඕකට ගිහිල්ලා පළක් ගන්න පුළුවන් තැනක් නෙමෙයි. ඒක මන් දන්නේ ඉස්සරහට මොනා කරයිද කියලා. ඒක ආණ්ඩුවත් එක්ක අහන්න ඕනේ. නෑ හැබැයි මං හිතන්නේ පළක් ගන්නනේ යන්නේ දැන් ඔය ඉස්සරහට මේ CID එකද කොහෙද එතෙන්ට ගේන්න යනවා කියනවනේ. ඒ කියන්නේ එතකොට ඒ ආණ්ඩුවේ තීරණය ඒ ආණ්ඩුව ඒ සම්පූර්ණ ප්‍රයෝජනේ ගන්නනේ. නෑ නෑ මගේ ප්‍රශ්නයම වෙන්නේ මේ හදපු කාල සීමාවනේ. රටේ ඉතාම ආර්ථිකය සම්බන්ධයෙන් රාජ්‍ය මූල්‍ය විනය සම්බන්ධයෙන් දැඩි අර්බුදකාරී වාතාවරණයක අපි ආර්ථිකයට ඕනවට වඩා යන්න ඕනේ නෑ. මේක රටේ ජනතාව දන්නවා රට 2021 2022 කොතරම් තිබුණේ කියලා. එහෙම තියෙද්දි රටේ මුදල් ඇමතිවරයා 2021 රටේ මුදල් ඇමතිවරයා රටේ මූල්‍ය කටයුතු ගැන ඉතාම හොඳින් දන්න ඇමතිවරයා මේ විදිහට වියදම් කරනට වඩා වියදම් කරන් දේවල් තිබ්බා කියලා නම් රටේ මිනිසුන්ට තේරෙනවා. ඒක කලින්දු මෙහෙමයි. ඔබ ওই කියන තර්කය එක පැත්තකින් ඔබේ පැත්තෙන් ඒක හරි. හැබැයි අපි දන්නේ නැහැ කුමන තත්ත්වයන් යටතේ මොකද ඒ වෙනකොට රටේ තිබිච්ච තත්ත්වය රටේ තිබිච්ච ආරවුල්කාරී තත්ත්වය විවිධ ප්‍රශ්නගත තත්ත්වයන් මේ සියල්ල යටතේ කුමන එක්කම අලුත් වැඩියාවට බලපාන. එතන ඔබ ගිහිල්ලා තියෙනවානේ. එතන මොන හරි මුරකුටි විශාල කිරීමක් නැත්තම් මේ එන අයගෙන් ප්‍රවේශම් වෙන්න හදපු එකකට ඔච්චර ගිහිල්ලා තියෙන්නේ. නෑ එහෙම ඔය කියන විදිහේ මහා ලොකු මේ නැති මේ මුදල් ජනාධිපති කාර්යාලය නිකුත් කරන දත්තනේ. ඔව් ඒක තමයි කලින්දු. එතකොට ඕක කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ගිහිල්ලා මේ බාසුන් නැහැ කෙනෙක් දාගෙන සිමෙන්ති ගෙන හැල්ලා ඕක හදන්නේ නැහනේ. නෑ එතුමට තීරණය ගන්න පුළුවන් මේ වෙලාවේ මම මගේ නිල නිවස හදන්නේ නැහැ මට අරලියගහ මන්දිරෙත් තියෙනවා. ඒ නිසා මම මේක හදන්නේ නෑ. ඒ අපි දන්නේ ඒ අවස්ථාවේ ආරක්ෂකාංශ විසින් මොන ආකාරයේ උපදේශක් දුන්නද? ඔබ දන්නේත් නැද්ද? ඒකයි ඔබෙන් අහන්නේ මම. නෑ මම දන්නේ නැහැ. ඒක එතකොට ඒක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂක ප්‍රධානීන්ගෙන් අහන්න ඕන කාරණා. හැබැයි මේ ඉලක්කම කිසි ලෙසකින්වත් එහෙම සාධාරණයි කියලා හිතෙන්නේ නැහැ. මොකද ඔබතුමා ගිහිලා තියෙනවා. ඒක තමයි. කාමර තිබුණා දේ නිවසේ. ඒක අපි සමහර දේවල් තියෙනවා කලින්ද අපි එක පාරට බැලුවාම ඒවා සාධාරණයි කියලා හිතෙන්නේ නැහැ. එතුමා දේශපාලන නායකත්වයේ දීපු අවස්ථාවන් වල එතුමාට කිසිම අගෞරවයකින් මම ප්‍රශ්න කරනවා නෙමෙයි. හැබැයි යුද ජයග්‍රහණයෙන් පසුවත් දශකයක එකමාරක ශේෂපත්‍රයක් තියෙනවා. එහිදී ගත්ත මේ වගේ ප්‍රශ්නගත තීන්දුව తీරන ප්‍රශ්න කළ යුතුයි. එහෙම ගත්තම නෑ මේ ප්‍රශ්න කිරීමේ අයිතිය රටේ ජනතාවට තියෙනවා. ඒක මම නිවසට ගිහිල්ලා තියෙන කෙනෙක් විදිහට ඒ නිවසේ පහළ මාලයේ නිදන කාමර තිබුණාද? මන් දන්න තරමින් නම් නිදන කාමර තිබුණේ නැහැ කලින්දු. ඒ නිසා එස්කලේටරයක් අවශ්‍ය වුණා කියන එක හිතන්න පුළුවන් එහෙම වුණොත්. ඔව්. එහෙමද ඔබ යෝජනා කරන්නේ? මම දන්න තරමට නම් පල්ලෙහා නිදන කාමර එකක්වත් තිබුණේ නැහැ. කොහොම වුණත් දැන් මේ වියදමත් එක්ක දැන් නාස්තිකාර සංස්කෘතියක හිටියා කියන එක ඔබතුමා එකඟ වෙන්නේ නැද්ද? එකඟ නොවී ඉන්න පුළුවන්ද මේ වගේ දත්ත කියන්නේ? නෑ කලින්දු ඒක තමයි මම කියන්නේ. ඒක ඔබ මතු පිටින් දකින්න දෙන්නේ කතා කරන්නේ. දැන් ඔබ මට කිව්වා නම් මෙන්න මේ වැනි ප්‍රශ්නයක් මම ඔබෙන් අහන්න යනවා මේ ගැන කරුණු සොයාගෙන එන්න කියලා. මම එහෙමනම් මෙහෙම කුමන තත්ත්වයන් යටතේ මේක කරාද? කුමන තත්ත්වයන් යටතේ මෙහෙම වියදමක් දැරුවද? ඇයි මෙහෙම වියදමක් දැරුවේ? මම ඒ ටික හොයාගෙන ඇවිල්ලා නමුත් ප්‍රතිපත්තියක් විදිහට අපි කලින් කතා කරලා සාකච්ඡා කරන්නේ නැහැ. ඔව් නෑ ඒක තමයි. ඉතින් ඒක ඉතින් ඒක හරි. මම ඒක දන්නවා. මම මේ ඔබට කියන්නේ එතකොට ඔබ දැන් මතු පිටින් පෙනෙන දෙයක් ගැන පදනමක ඉඳලා මගෙන් ප්‍රශ්න අහනවා. හැබැයි ඔබ දැන් ඕක සාමාන්‍ය තත්ත්වයක් යටතේ සාමාන්‍ය පුද්ගලයෙක්ට ඔය කාරණේ වැරදි කියලා මමත් පිළිගන්නවා. ඒක අපිට පිළිගන්න වෙනවනේ කලින්දු. හැබැයි මොකක්ද ඒක එහෙම නොවී තියෙන අසාමාන්‍ය හේතු කෝටි 51ක් වෙන්න. නෑ ඒක අපි එතුමාට තියෙන ආරක්ෂක ඒ කියන්නේ තිබුණු ප්‍රශ්නය ආරක්ෂාව සම්බන්ධයෙන් තිබුණු ප්‍රශ්නය ඒ සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වන්න වෙනවා. ඊට අමතරව වෙනත් කරුණු තිබුණාද නැද්ද කියන කාරණේ මම දන්නේ නැතුව මම කොහොමද කලින්ද ඒ වගේ ප්‍රශ්නයකට උත්තරයක් ඒ උත්තරේ දෙන්න ඔබ
යම් කිසි අඩුගාන ඉංගියක්වත් මට කරලා තිබුණා. මෙන්න මේ වගේ කරුණු සම්බන්ධයෙන් කරුණු මේ දැනගත යුතුයි කියලා මට ඔක හොයන් එන්න තිබුණා. මේක බැලූ බැල්මට මේක කරුණු හොයද්දී අපි අධ්‍යයනය කරද්දී තියෙන්නේ 2021 වසරේ මේ ගාන දීලා තියෙන නිවස අලුත් වැඩියා කරන් 2022 නැවතත් කෝටි 18ක් දීලා තියෙනවා. ඊට පස්සේ 2023 තව කෝටි 3ක් දීලා තියෙනවා. ඒ අනාදි වශයෙන් තියෙන්නේ. ඔව් දැන් මේ එකක අලුත් වැඩියා මොකද්ද කියන එක මට දැනගත ප්‍රශ්නයක්. ඒක කලින්ද මෙහෙමනේ දැන් ওই අලුත් වැඩියාව කරනකොට ওই අලුත් වැඩියාව සම්බන්ධයෙන් අගමැතිතුමාට තීන්දුව తీරන ගන්න බෑ. හරි? ඔය අලුත් වැඩියාව සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න එතන කාර්ය මණ්ඩලයේ තීන්දුව తీරන ගැනීමක් සිදු වෙන්නම ඕනේ. එතකොට ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරන්න. කාර්ය මණ්ඩලයට උපදෙස් දෙන්න පුළුවන් අගමැතිතුමාට අවශ්‍ය වුණා නම් මේ නිවස මේ වෙලාවේ අලුත් වැඩියා කරනවට වඩා රටේ මේ මූල්‍ය යොදවන්න අවශ්‍ය කරන දේවල් තියෙනවා කියලා. මොකද මම 2021 ගැන විශේෂම ප්‍රශ්න කරන්නේ. අරලියගහ මන්දිරය ගැන අපිට කිසිම විවාදයක් නැහැ. එතුමා හි රැඳී සිටියා. එතුමා ජනාධිපති කාලේ රැඳී සිටියා. එහි ආරක්ෂක විධිවිධාන ඉතාම හොඳ තැනක තිබුණා. එතකොට එවැනි පසුබිමක මම ප්‍රශ්න කරොත් ඔබ කොහොමද කියන්නේ මේ වෙලාවෙත් ආරක්ෂක හේතු මත තව නිවසක් අලුත් වැඩියා කරන්න ඕනේ කියලා? ඔව් නෑ අගමැති වුණාට පස්සේ මං හිතන්නේ එතුමා ඒ අරලියගහ මන්දිරේ රැඳී හිටියේ නැහැ. එතුමා එහි විවිධ අවස්ථාවන් වලට බොහෝ සෙයින් සහභාගී වෙච්ච සමහර වෙලාවල් වල සහභාගී වුණා. එතුමා සහභාගී වුණා. ඒ එහෙම ගත්තත් මම යන්නේ මේ සාමාන්‍ය පුරවැසියෙක් ඔබ ඒ අහන ප්‍රශ්නය මට තේරෙනවා. ඒ කියන්නේ එතුමාට තිබුණා එහෙනම් අරලියගහ මන්දිරේ මේ වෙද්දිත් අපි කියනවා මේක සියල්ල සකස් වෙච්ච මන්දිරයක්. ඒ ඔබ අහන ප්‍රශ්නය මට ඉතා පැහැදිලි කලින්දු. ඒ කියන්නේ ඔබ අහන ප්‍රශ්නේ තියෙන සාධාරණයක් මට පේනවා. ඒ කියන්නේ ඒක සාමාන්‍ය රටේ පුරවැසියෙක් හැටියට ඔබ අහන ප්‍රශ්නේ. හැබැයි මම ඔබට ප්‍රකාශ කර සිටින්නේ ඒ අවස්ථානුගත තත්ත්වය යටතේ ඒක කොහොම කරාද කියන කාරණය අපි නොදැන මේ ගැන මෙතන යම්කිසි මේ අවසන් තීන්දුවකට ආවොත් ඒක ලොකු අසාධාරණයක්. හැබැයි මම ඔබට මෙන්න මේ දේ ඉතා පැහැදිලි. මේ නිවස අලුත් වැඩියා කරන්න ගත්ත හැම ගඩොල් කැටයක්ම වැලියටයක්ම එකක්වත් මැදමුලනට හරි තංගල්ලට හරි මහින්ද මහත්තයා ගෙනිච්චේ නැහැ. ඒක හරි. ඒවා ඔක්කොම අදටත් රජයේ සතු හැමම තියලා තමයි එතුමා ගිහින් ඉන්නේ. නිවැරදි වෙලාවේ නිවැරදි දෙයටද මුදල් වියදම් කරේ සහ වියදම් කර මුදල සාධාරණද කියන තැන ඉඳන් මම ඇහුවේ කොහොමුණත් මගේ අරමුණ මේ සංවාදයෙන් මෙතන නතර කිරීම නෙමෙයි. දැන් මම මේ ප්‍රශ්නේ මතු කරපු නිසා මම ඔබෙන් ආරාධනා කරනවා. දැන් ඔබ දන්නවා මේ ප්‍රශ්නේ මතු වුණා කියලා මහජන වේදිකාවක. ඒ අනුව මම ඔබට ආරාධනා කරනවා ඉදිරියේදී එවැනි සුවිශේෂී තත්ත්වයන් තිබිලා තියෙනවා නම් ඒ ගැන රටට පැහැදිලි කරන්න කියලා. මොකද රටේ සියලුම දෙනා මේ සම්බන්ධයෙන් දැනගන්න කැමති. රටේ ජනතාව මේ ගැන කතා වෙනවා. ඔව් නෑ මේ කලින්දු ඒ ඔබ කියන කාරණය ඊටාම මං කියන්නේ ඒක සාධාරණ ප්‍රශ්නයක්. විශේෂී අවස්ථාවක් තිබුණා. ඒක ඇත්තටම ඉදිරියට නෙමෙයි මට අදම පැහැදිලි කරන්න තියුණා. ඔබ යම්කිසි ආකාරයක මට අඩු ගානේ ඉංගියක්වත් දුන්නා නම් මේ ඒ නිසා තමයි මම සාධාරණව කියන්නේ. දැන් අද මම ඔබට ඒ ගැන ඉංගියක්වත් දුන්නේ නැහැ. ඒක අපේ 360 ක්‍රමවේදය නෙමෙයි. හැබැයි මම ඔබට ආරාධනා කරනවා ඉදිරි දින කිහිපෙදී හරි එවැනි විශේෂ අවස්ථාවක් ඔබ කියන විදිහේ සුවිශේෂී අවශ්‍යතාවයක් මතු වුණා නම් ඒ කෝටි 51 වියදම් කරන්න. මොන තත්ත්වයන් නැත්තද කොයි ආකාරයෙන් ඒ වියදමුනේ කියන කාරණය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කළ හැකියි.